බුදුරජාණන් වහන්සේගෙන් නිතර ධර්මය අහන කෙනෙක් හිටියා. ඒ කෙනාගේ නම මහානාම. මේ මහානාම බණ අහලා ඉවර වෙලා කපිලවස්තුවේ නගරයට යනවා. ඒ කාලේ වාහන ඇත්තු අශ්වයෝ කරත්ත. ඒතර එක ඇතෙක් නෙවෙයි මේ බලවත් අය ඇත්තු පිට යන්නේ ඉන්නේ. ඒතර ඇත්තු කුලප්පු වෙනවා. අශ්වයෝ කුලප්පු වෙනවා. රත වල ගැට ගාලා ඉන්න ගවයෝ කුලප්පු වෙනවා. පෙරහැරක ගෙනියන එක අලියේ කුලප්පු වුණාට පස්සේ ඉච්චර කලබලයක් නම් නිතර දෙවේලේ පාරේ අලිය ඇත්තු ගැවසුනාම කොහොම අවුල් ඇතිද ඒ කාලේ? කියනවා ඕවා මැදට ගිහිල්ලා උන් කුලප්පු නතර කරන්නයි ඒවට මැදිහත් වෙන අයට කෑ ගහලා ඕවා කරනකොට අර කොච්චර බනහලා හිටියත් සාන්තව ඉන්න බෑ. කොච්චර බුදුරජාන් වහන්සේ ළඟ හිටියත් උපාසකෙක් වගේ ඉන්න බෑ. කෑ ගහන්න වෙනවා, බනින්න වෙනවා, තරහ එනවා, ඔළුව අවුල් යනවා. නැති ඒවා ඔළුවට මතක් වෙනවා කියන්න. මෙයාට හිතුණා මගේ අම්මෝ මේ වගේ වෙලාවක මම මැරුණොත් එහෙම කොහේ උපදීද? කොහේ උපදීද මේ වගේ වෙලාවක මම මැරුණොත්? අර අවුල් ගොඩක් රණ්ඩු වෙන සද්ද කරන ඔළුව අවුල් වෙච්ච වෙලාවක මෙයා බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් ධර්මයේ ගැන පැහැදීමෙන් සංඝයා ගැන පැහැදීමෙන් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරලා මනෝභාවනීය භික්ෂුන් ඇසුරු කළා හිත පහදවාගෙන යන කෙනෙක් මෙතනින් අනේ ස්වාමීනි මේ නගරයට ගියාට පස්සේ කුලප්පු වෙන ඇත්තු අශ්වයෝ කරත මේ අවුල් සහගත මිනිස්සු දැන් බොහොම සංසිඳීමෙන් ඔබ එළියට ගිහිල්ලා පාරේ යනකොට ත්‍රිවිල් එකක් දෙකක් බයික් මේන් දානකොට යකෝ මුන්ට කියලා උන්ගේ ආත්මතු පරම්පරාව මතක් කරලා බැනලා යන්නේ මේ බනහල යන ගමන්. ඇත්තටම නුවණ තියෙන මිනිස්සෙකුට අවුලක් ඉන්නේ නැද්ද? අනේ මම බනහලා ආවා මේ මොළුව පිළිවෙලකට තියාගන්න දෙන්නේ නැහැ නේ මෝ කියලා මිනිස්සුන්ට හිතෙන්න බැරි. දෙක අහිංසක නැද්ද මේ හිතන එක? ඇයි මේ පාඩුවේ අපිට ඉන්න බැරි කියලා? අර බනහනකොට තියෙන සංසිඳීම හැමදාම තියෙනවා නම් කොච්චර හොඳද නේ? ඔය රණ්ඩු වෙන වෙලාවක මැරුණොත් කොහේ හයිද? ඒක තමයි මහානාම ඇහුවේ. බුදුරජාන් වහන්සේ වදාලා මා බායි මහානාම මා බායි මහානාම බය වෙන්න එපා. එයා උත්තරේට බුදුරජාණන් වහන්සේ දුන්නේ බය වෙන්න එපා. මහානාම දීඝරත්තං මහානාම සද්ධා පරිභාවිතං චිත්තං. බොහෝ කාලයක් හිත සද්ධාවට පුරුදු කළා නම් කියන්නේ බොහෝ කාලයක් බුදු ගුණ අහලා පැහැදිලා ධර්මය අහලා පැහැදිලා සංඝයාගේ ගුණ අහලා පැහැදිලා පුදුම ශ්‍රද්ධාවක් හිතේ තියෙන්නේ. නැවත නැවත පහදිනවා එයා. සද්ධා පරිභාවිත සිතක් ඒක. සීල පරිභාවිත සිතක්. නිතර සිල් ආරක්ෂා කරනවා. කැඩුනොත් සමාදන් වෙනවා. සීල ගැන මම පන්සිල් පද පහ රකින්න ඕන කියලා නිතර සිහි කරනවා. අමතක වෙන්නේ නැහැ ඒක. ඒ නිසා කැඩුනොත් සමාදන් වෙනවා හොඳට රකින්නවා. කැඩුනොත් සමාදන් වෙනවා. මම පන්සිල් පද පහ රකින්න ඕන කියන එක ඔළුවේ තියෙනවා. ඒ නිසා නිතර නිතර ඒකේ හික්මෙනවා එයා. ඒකට කියනවා සීල පරිභාවිතං චිත්තං. සද්ධා සීල සුත පරිභාවිතං චිත්තං. නිතර නිතර බණ අහනවා. එයාට සතියක් විතර බණ ඇහුවේ නැත්නම් මේ සතිය මට බණ අහන්න බැරි වුණානේ කියලා ඒක පුදුම අඩුවක් විදිහට දැනෙනවා. ඒ කියන්නේ එයා බණ අහන්න පුරුදු වෙලා ශ්‍රුතය පරිභාවිත කරනවා එයා. පොත් බලන අය නැවත නැවත බණ පොත් බලන්න ඕන. බණ අහන අය නැවත නැවත අහන්න ඕන. ඒකට කියනවා සුත්ත පරිභාවිත කියලා. ඊළඟට ඡාග පරිභාවිතං චිත්තං. දන් දෙන එක නැවත නැවත කරනවා. එකපාරකින් නවතින්නේ නැහැ. නැවත දන් දෙනවා. ලෝභ නැහැ, අත්තරින කෙනෙක්. පඤ්ඤා පරිභාවිතං චිත්තං. එයා මැරෙනවා කියලා එයා දන්නවා හැමදාම මේකේ ඉන්න බෑව කල්පනා කරනවා. යුතුයකම් ඉෂ්ට කරනවා.
අපගේ වසඟේ පවත්වන්න බෑ මේවා කියලා කල්පනා කරනවා. අටලෝ දහම මිනිසයාට එනවා ලාභ යසායස නිന്ദා ප්‍රශංසා එයා කල්පනා කරනවා. අනිත්‍ය ගැන කල්පනා කරනවා. ඇත්තට මොහොන දෙනවා. ආවේගශීලී වෙන්නේ නැහැ. ප්‍රඥාවන්තයි. නැවත ප්‍රඥාව පුරුදු කරනවා. මහා නාම ඔන්න ඔය වාගේ කෙනෙක් මැරෙනකොට කොයි විදිහට මැරුණත් එයාගේ මිනිය සත්තු කෑවත් පණුව ගැහුවත් හිවල්ලු කෑවත් බල්ලුලේව කෑවත් ඒක භූම දාණය කළත් පුච්චුවත් පාරයිනේ කුණු වෙවි තිබ්බත් එයා මරණයන් මත්තේ සුගතිය යනවා. ඒකට හේතුව මහා නාම සද්ධාව ඇති වෙන්න වෙන්නේ හිත උඩට යනවා. සීලය ඇති වෙන්න යට වෙන්නේ හිත උඩට යනවා. ශ්‍රුතේ බණ අහන්න හිත උඩට එනවා. දන් දෙන්න එයාගේ හිත උඩට එනවා. ඊළඟට ප්‍රඥාව පුරුදු කරන්න උද්දංගාමී හෝති විශේෂගාමී. හිත උඩට එනවා විශේෂත්වයටපත් වෙනවා. කොයි විදිහට මැරුණත් අවුලක් නැහැ කියෝ. මහා නාම ගිතෙල් හරි තෙල් හරි පුරවපු කලයක් වතුර ඇතුළට ගිහිල්ලා කුඩු කරනවා. අර කටු ටික ඔක්කොම බිමට වැටෙනවා. මේ වතුරේ ගිලිනවා තෙල් ටික වේගෙන් උඩට එනවා. එනවද නැද්ද? ආන්නේ වගේ මහා නාම සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා පුරුදු කරපු කෙනෙකුට කොයි විදිහට මැරුණත් එයා සුගතිය උපදිනවා. මේ වළඳ මැටි උනාට ඇතුලේ තිබ්බේ ගිතෙල් වළඳ විදියට හිතන්නකෝ ඔයාගේ ඇඟ හිත විදියට හිතන්නකෝ අර තෙල් ටික ඔළුවේ තියෙන ටික අනුව තමයි ඔයා මරණයන් මන්ති උපදින්නේ. හැම වෙලාවෙම අනුන්ගේ ඇද කුද නම් හොයන්නේ සකස් වෙයි. පල්ලහැටම යන්න. දරුවෝ ගැනම නම් 3 පැයේම හිතා ඉන්නේ. දරුවෝ ළඟම උපදී. කොයි විදිහට මැරුණා. පැහැදිලිද මම කියන එක? ඉඩම් ගැනම නම් හිතා ඉන්නේ. දැන් අපි ඔය ආසන්න හේතු ගන්නවනේ. ඔය චුතිසිතට ගන්නවා මම මැරෙනකොට දුව මතක් වුණා ඒකයි මං මේ පෙරේතෙක් උනේ කියලා කියනවා කියන්නකෝ එයා කියන කතාවනේ. මැරෙනකොට දුව මතක් වුණා විතරක් නෙවෙයි ඉන්න කල්ම ඔය ගැනමයි හිතලා තියෙන්නේ. මට මැරෙනකොට ඉඩම ගැන මතක් වුණා ඒකයි මං ඉඩමේ ඉපදුනේ කියලා පෙරේතෙක් කියනවා කියන්නකෝ නෑ. ඉන්න කල් ඉඩම් ගැනමයි ඔය හිතයි. එයාගේ ඔළුවේ තිබ්බේ ඒවා. කාම ප්‍රේතය උපදිනවා මම මැරෙනකොට කාමුක දෙයක් මතක් වුණා ඒකයි මම මෙහෙම ඉපදුනේ නෑ ඉන්න කල්ම රාගෙන් පිච්චි වල්කමමයි හිතුවේ ඒකයි එයාට මැරෙන වෙලාවෙත් ඒකම එන්නේ ඔළුවට. ඒ නිසා පින්වතුනි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ධර්මයට ගොඩක් කැමති ධර්මයේ නිතර ඉගෙන ගන්න සුතා දතා වචසාය පරිචිතා මනසානුපෙක්කිතා. හොඳට නුවණින් විමසලා මනසෙන් පුරුදු කළා වචනෙන් පුරුදු කළා ධර්මයේ හොඳට ශ්‍රද්ධාවෙන් ඉගෙන ගන්න කෙනෙක් මැරෙනකොට සිහිමුලා වෙනවා කියනකො පිස්සු හැදිලා මැරෙනවා. එයා දෙව්ලොව උපදිනවා. මැරෙන විදිහ නෙමෙයි කිව්ව බලපාන. එයා බොහෝ කාලයක් සුත පරිභාවිතයි. ධර්මයේ හොඳට දරාගෙන හිටියා. ඒ නිසා මැරෙනකොට මොකක් මතක් වෙයිද කියලා මැරෙන තැනට හැම ගිනුමම දාන්න එපා. දැන් මං ජීවත් වෙන්නේ හොඳින්ද නරකින්ද කියලා බලන්න. ඔයා දැන් ජීවත් වෙන විදිය අනුව මේ වෙනකොටම ඔයාගේ දිව්‍ය ලෝකේ හෝ අපායේ දැම්ම ඇදිලා ඇති. හැබැයි ඔයා තව පින් කරන්න ඔයාගේ හිත හොඳ පැත්තට හැදෙනවා. ඔයා පව් කළොත් නරක පැත්තට හැදෙනවා. හැබැයි ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. සද්ධාව පුරුදු කරලා සුතේ පුරුදු කරලා ත්‍යාගය පුරුදු කරලා ප්‍රඥාව පුරුදු කරලා කොයිතරම් පව්කම් කිරිලා තිබුණත් එයාගේ අතින් වරදින් අත්මිදිලා බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝ රත්නය ගැන සද්ධාව තියෙනවා නම් ඔබ උඩට උස්සලා ගන්නවා ඒ ශ්‍රද්ධාවෙන්. දැන් අවසාන වශයෙන් කියන්නම් කතාවක් මේකටම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සද්ධාවන්ත උපාසකෙක් ඉන්නවා පන්න දීලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්
ධර්මය අහනකොට පිනා යනවා. සංඝය දැක්කට පස්සේ තමන්ගේ දරුවෝ වගේ එච්චර ආදරෙයි. හැබැයි මේ මිනිස්යාට ගෙදර ගියාට පස්සේ පොඩ්ඩක් බොන්න ඕන. මේක හදා ගන්නම බෑනේ මේ මිනිස්යාට. ඔයාලා වගේ. මේ මිනිස්යා ටිකක් ලෙඩ වුණා. අවසාන කාලේ මැරිලා ගියා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ මිනිස්සේ දෙව්ලොව ඉපදුණා කියලා. ඒතර මිනිස්සු කතා වෙන්න ගත්තා යකෝ. මේ බීබු මිනිස්සු දිව්‍ය ලෝක යනවා නම් කාටද બોලේ දිව්‍ය ලෝක යන්න බැරි? මහා නාම සාක්‍ය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මේ කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාම බොහෝ කාලයක් බුදුන් සරණ ගිය. බොහෝ කාලයක් ධර්මයේ සරණ ගිය. යෝකෝ මහා නාම දීඝරත්තම් බුද්ධං සරණං ගතෝ. ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝ. බොහෝ කාලයක් බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සංඝුන් සරණ ගිය කෙනෙක් මරුණාට පස්සේ කොහොමද අපායකට යන්නේ කියලා හෙව්වා. මහා නාම හරියටම කියනවා නම් ගොඩාක් කාලයක් බුදුන් සරණ ගිය කෙනෙක්, ධර්මයේ සරණ ගිය කෙනෙක්, සංඝ රත්නයේ සරණ ගිය කෙනෙක් කියලා ඔය සරකාණේ සාක්‍යයට ඒක කියන්න පුළුවන්. යා ගොඩාක් කාලයක් බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්, ධර්මයේ සරණ ගිය කෙනෙක්, සංඝ රත්නයේ සරණ ගිය කෙනෙක්. එයා අපායට යන්න විදිහක් නැහැ කිව්වා. මහා නාම මිනිස්සු නොදන්න දෙයක් තියෙනවා. ওই මිනිස්සයා ලෙඩ වෙනකොට ওই මිනිස්සයාට හදාගන්න බැරුවම තිබ්බේ බොන එක. හැබැයි ওই මිනිස්සයා ලෙඩ වෙනකොටම මුළු හිතෙන්ම බොන එක අත්හැරියා. අවංකවම අත්හැරියා. ඒතර ජීවත් වෙලා ඇවිදලා කියලා ඉතින් චරිත මිනිස්සු දැක්කා, ලෙඩ ඇඳි චරිත මිනිස්සු දැක්කේ. ඒතර එයාට එක අඩුපාඩුවයි තිබ්බේ. අඩුපාඩුවත් එයා හදාගත්තා. එයා සුගතිය ගියා. සෝතාපන්න ඵලයටපත් වුණා. ඒ නිසා ඔයාගේ අඩුපාඩු ඇති. අඩුපාඩු හදාගන්න වීරිය ගන්න ගමන් බුදු ගුණ අහන්න, ධර්මය අහන්න, රහතන් වහන්සේලා ගැන අහන්න. හදවතේ ශ්‍රද්ධාව තව තව දියුණු කරගන්න. ඊට පස්සේ මට පන්සිල් රැක ගන්න ඕන කියන හයියේ ඉන්න එල්ලිලා. කැඩුනොත් සමාදන් වෙන්න. කිසිම සිල්පදයක් ගන්න නැතුව ඔහේ ඉන්නවට වැඩිය පන්සිල් ගන්න එක වටිනවා. නිරුවතින් ඉන්නවට වැඩිය හන වැරල්ලක් හරි ඇඳ ගන්න එක වටිනවද නැද්ද? ඒ වගේ. ඒතර පන්සිල් ගන්න එකට වැඩිය කැඩි කැඩි හරි සමාදන් වෙන එක වටිනවා. කැඩි කැඩි සමාදන් වෙනවට වැඩිය ගොඩක් කාලයක් මේක රකින්න එක වටිනවා. ඒ වගේ ටික ටික උඩට එන්න පින්වතුනි, බෑ කියන්නේ නැතුව, අමාරුයි කියලා කියන්නේ නැතුව, ඔයා තුලින්ම මිහි පිට ඔයාගේ දෙව්ලොව දැම්ම හදා ගන්න. මේ හදාගන්නේ දෙව්ලොවක්. කටින කළා ඔයාලගේ ලෝකේ ඔයාලා හදා ගන්නවා. දන්හල් දීලා ඔයාලගේ ලෝකේ ඔයාලා හදා ගන්නවා. මේ ඉන මිනිසොන්ට අද මේ ධර්මශාලාව වායු සමීකරණය කරලා පහසුවයි අපහසුවයිට ආසන පනවලා බිම ඉඳ ගන්න අයට ඒ පහසුව සලසලා බණහන අයට උපරිම පහසුව සලසලා ඔයාගේ ලෝකේ ඔයා හදා ගන්නවා.